හෙලෝ ප්‍රන්ස් කොහොමද ඔයාලට අදත් වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝෙන් කතා කරන්නේ Microsoft Fabric Database event එක ගැන. හරි. ඇයි අපි මේ event එක ගැන කතා කරන්නේ? මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ event එකට join වෙලා එහෙම නැත්නම් මේ event එකට සම්බන්ධ වුණොත් අපිට free එහෙම නැත්නම් 50% off Azure certifications වලට vouchers ගන්න පුළුවන්. ඔන්න හේතුව මත තමයි අපි මේ event එක ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි අපි මේ වීඩියෝ එකේ කොහොමද මේ ඉවෙන්ට් එකට රෙජිස්ටර් වෙන්නේ මොනවද තියෙන සර්ටිෆිකේෂන්ස් සහ කොහොමද මේ වවුචර්ස් කලෙක්ට් කරගන්නේ කියලා ඉස්සරහට කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි ඉස්සෙල්ලා මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයා ඒ link එකෙන් ගිහිල්ලා මේ website එකට එන්න ඕනේ. website එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් there is no AI without data. එතකොට ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ මේ කන්ෆරන්ස් එකේ මේ ඉවෙන්ට් එකේ ටොපික් එක යන්නේ AI with data. එතකොට මෙතන ටොපික් එකේ තියෙනවා AI without data කියලා. එතකොට AI related හරි data science related හරි ඔයා ෆේවර් එකක් තියෙන කෙනෙක් නම් ඔයා ඩිග්‍රී එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ ඉවෙන්ට් එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. හරි. එතකොට මෙතන ඊට පස්සේ තියෙනවා මේක නොවැම්බර් 4 වෙනිදා 4th of November පටන් ගන්නවා 11th of December ඉවර වෙනවා. තොට නොවම්බර් 4 වෙනිදා දෙසැම්බර් 11 වෙනිකම් මේ ඉවෙන්ට් සීරීස් එක යනවා. මෙතනදී තියෙන්නේ ලයිව් සෙෂන්ස් තියෙනවා. ලයිව් සෙෂන්ස් 20කටත් වැඩිය තියෙනවා මම හිතන්නේ. ඒතකොට මේ සෙෂන්ස් වලට ඇටෙන්ඩ් කරලා අපිට ෆ්‍රී වවුචර්ස් ගන්න පුළුවන්. හරි. මෙතනදී කොහොමද ඉවෙන්ට් එකට රෙජිස්ටර් වෙන්නේ සහ මොනවද තියෙන ෂෙඩියුල් එක මොනවද කියන සෙෂන්ස් මොනවද තියෙන්නේ කියලා අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. ඉස්සෙල්ලාම රෙජිස්ට්‍රේෂන් එකක් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ ස්කෙඩියුල් එකේ තියෙන මම මේ get certified from Azure data engineer කියන ලිසේෂන් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ සෙෂන් එක ඇතුළට ගියාට පස්සේ මෙතන දකුණු පැත්තෙන් තියෙනවා sign in වෙන්න. එහෙම නැත්නම් email එක ගහලා register වෙන්න පුළුවන් තැන. මෙතනදී මම email එක enter කරලා register කියන බටන් එක click කරනවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට registration submitted කියලා වැටෙනවා. සහ ඔයා ඒ enter කරපු email එකට අනිවාර්යයෙන් mail එකක් එනවා. ඔයා register වුණා කියලා සෙෂන් එකයි ඒ අදාළ date time එක මේ විදිහට මේ සෙෂන් එකට ඔයා රෙජිස්ටර් වුණා කියලා අනිවාර්යෙන් මේල් එකක් එනවා. හරි. ඔයා මෙතන පල්ලට ගියොත් ඔයාට මේ ඉවෙන්ට් එකට රිලේටඩ් ඉවෙන්ට්ස් උත් බලා ගන්න පුළුවන්. ඔයාට ඒවටත් ජොයින් වෙන්න පුළුවන්. ඒවට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අර විදිහටම මේල් එක ගහලා එන්න කරන්න තියෙන්නේ. හරි. අපි ෆුල් ස්කෙඩියුල් එක බැලුවොත් ඔයාටත් මේ විදිහට ඔයාට රිලේටඩ් සෙෂන් වලට අනිවාර්යෙන් ස්කෙඩියුල් එක හරහා ජොයින් වෙන්න පුළුවන්. එතන බාන නොවැම්බර් 4 නොවැම්බර් 5 ඔය විදිහට තියෙනවා. ඒ ඩේට් එකත් එක්ක සහ ටයිම් එකත් එක්ක ඔයාට පුළුවන් සෙෂන් වලට ඔයා අනිවාර්යෙන් ජොයින් වෙන්න මේ ස්කෙඩියුල් එක බලලා. මම මේ ස්කෙඩියුල් එකේ link එකත් description එකේ දාලා තියන්න. ඔයාලට තවත් ලේසි වෙන්න. හරි. අපි මේ free ගන්න පුළුවන් certifications මොනවද කියලා බැලුවොත් අපිට free කරන්න පුළුවන් certifications දෙකක් තියෙනවා. ඒ වගේම 50% off vouchers earn කරගන්න පුළුවන් chances දෙකක් තියෙනවා. එතකොට fully funded voucher එකක් අපිට හම්බෙන්නේ DP600. එහෙම නැත්නම් DP700 කියන associate level certifications වලට. එතකොට DP600 කියන්නේ Fabric Analytic Engineer Associate කියන certification එක. ඒ වගේම DP700 කියන්නේ Fabric Data Engineer Associate කියන certification එක. ඒ වගේම අපිට 50% off හම්බෙනවා PL300 වලට සහ Power BI වලට තියෙන certifications දෙකකට. හරි. ඔය විදිහට ඔයා live sessions වලට join වෙන්න, register වෙලා join වෙන්න සහ ඊට පස්සේ ඔයාට Microsoft Learn skill challenges දෙකකුත් තියෙනවා කරන්න. මම මේ දෙකේ registration link දෙකක් දාලා තියන්න. ඔයාට අර event එකට register වුණාට පස්සේ සහ attend වුණාට පස්සේ ඔයාට event එක වුණාට පස්සේ ඔයාගේ register වෙච්ච mail එකට ඔයාගේ voucher code එක හම්බෙයි. ඔයාට මේ voucher code එක use කරලා අනිවාර්යෙන් exam එක කරන්න පුළුවන්. හැබැයි දෙසැම්බර් 31කට කලින් මේ අවුරුද්දට කලින් ඔයා pass වෙන්න ඕනේ සහ ඒ කියන්නේ exam එකට attend වෙන්න ඕනේ මේ voucher code එක හරහා. ඔයා try කරලා බලන්න. try කරමු කෙනෙක් ඉන්නවනම් සහ voucher code එක ගත්ත කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න, share කරන්න සහ subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා ආල්රෙන් මතක් කරනවා. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.